හැබැයි මෙහෙමයි මනස නිරවුල් කරගන්න පැය 7ක පැය 8ක වගේ හොඳ නිින්දක් ඕනේ. හොඳ නිින්දක් ගන්න. හරි? පැය 20ක් නිදිය ගන්න නෑ බෑනේ. ඒක එපා. හරි? අයහපත් සබඳතා යාළුවන්ගේ අයහපත් සබඳතා යාළුවෝ සමහර යාළුවෝ ඉන්නවා ෆිසිකල් පන්තියකට ගියත් ඉන්න දෙන්නේ නෑ. ලේන අන්න බරපන් අර ලේනෙක් යනවා. අර ජ්‍යාමිතිය උගන්වනවා ගණන් සර් 50 දාගෙන වෘත වල ඇඳගෙන නේද නටනවා. අර ගුරුවරු චලිතේ අර මේ උගන්වනවා තරංග යෙදීම උගන්වනවා. මෙහෙ හොඳම යාළුවෝ එහා පැත්තෙන් ලේන් වෙන හැටි පෙන්නනවා. කවකටු පෙට්ටියෙන් දෙන්න ඕනේ. එහෙම බෑ. කල්යාණ මිත්‍රෙක් නෙමෙයි. ඔන්ලයින් වලත් ඉන්නවා. මැසේජ් දදා අරෝමියෝ කර පුදුම වද දෙනවා. අර වගේ ඉගෙන ගන්න දෙන්නේ නෑ. අරක බලන්න මේක බලන්න අර කියවනවා මේක කියවනවා. කරදරයි. උන්ගෙන් අයින් වෙන්න. අයහපත් සබඳතාව. හරි? යාළුවෝ ඉන්නවා පුතේ. උන්ගේ වැඩ ටික ඉවර කළා සමහර වෙලාවට උන්ගේ වැඩ ඔක්කොම ඉවර කළා. ඔයත් එක්ක ඔන්න chat කරන්නයි සෙල්ලම් කරන්නයි පටන් ගන්නවා. ඔයා මෝඩයා වගේ මොකද කරන්නේ? ඔක්කොම වැඩ තමයි ගහලා උන් එක්ක chat කර ඉන්නවා. උන් දිනනවා. ඔයා අපරාධ වෙනවා. අයහපත් සබඳතාව කන්ට්‍රෝල් එකක් ඇතුව තියාගන්න. හරි? යාළුවෝ ගැන මම කිව්වේ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න. හරි වෙන සබඳතා සියල්ල ජීවිතෙන් අයින් කළා දාන්න. හරිද? සමහර වෙලාවට හරිද? හරි. ඔයාගාව මැණිකක් තියෙනවා. අත පිරෙන්න ලොකු මැණිකක් තියෙනවා. මෙන්න මැණිකක්. හරි මැණිකක්. හරි ලොකු මැණික් මල්ලක් හම්බෙනවා. අන්හාවට මේකත් ඇගේ ගහන අරකට ගන්න මේ සමහරලාට මේ මැණික අතාරින්න වෙනවා. මැණික් මල්ලක් අල්ල ගන්න. සමහර පොඩි දේවල් අතාරින්න වෙනවා සමහර දේවල් වලදී ජීවිතේ අනාගත යහපත වෙන්නේ. හරි? ඊට පස්සේ වෙනත් දේවල් වලට ඇති අධික හරි ඇබ්බැහි වීම සුළු ගතිය. ඇබ්බැහි වීම. ඒ කියන්නේ සමහර ළමයි ඉන්නවා ක්‍රිකට් ප්ලේයර්ස්ලා. උන් කරන්නේ ඒකේ ක්‍රිකට් ගහන ගමන් ඉගෙන ගන්නත් ඕනේ නේ. මේ මොන්තරම් මම දැක්කනේ පෞගේ කාලේ ජාතික තලයේ ක්‍රීඩකයෝ පවා හොඳට උපාධි සම්පූර්ණ කරපු අය පවා හිටියා. මම උදාහරණයක් සමහර උගා ඩාන්සින් කරන ළමයි ඉන්නවා. උදේ ඉඳන් හවස වෙනකන් නටනවා. මතක තියාගන්න knowledge plus skills හොඳේ. හරි? හරි හැමදේටම ඕනේ මොකද knowledge plus skills. ඔය දෙකම එන්න ඕනේ ජීවිතේදී ගන්න. ක්‍රිකට් කෙනෙක් වුණාට ක්‍රිකට් කෙනෙක් වෙන්නේ ඒක පට්ට එක සුපිරි. හොඳට earn කරන්න පුළුවන්. හැබැයි knowledge එක තියාගෙන skill එක හදාගන්න. ඩාන්සින් කරන ඩාන්සින් ඇකඩමි එකක් දාන්න පුළුවන්. නටන්න පහතරට උඩරට දබරගම ඕනවන්නම අල්ලන්න. අස්තිරමක් ඕන එකක් දාන්න. හැබැයි knowledge එක තියාගන්න. knowledge plus skills. සමහර ළමයි ශිෂ්‍ය නායක පට්ටම් දරනවා. ඉතින් ඉන්න හම්බෙන්නේ වැඩක් නැහැ. හොඳ skill එකක් ඒක. හොඳ කුසලතාවයක්. හොඳ නායකත්ව ගුණාංගයක්. හොඳ නායකයෙක්. හොඳ leadership කියන එක අපි උගන්වනවා සයිකොලොජි වල. leadership කියන එක. හරි? ඒතකොට leadership කියන්නේ අරක දෙයක් නෙවෙයි. නමුත් මතක තියාගන්න ශිෂ්‍ය නායකකම් පන්ති නායකකම් පමණට වඩා ඔලුවට ගන්න එපා. හරිද? knowledge plus skills. knowledge එක තමයි knowledge එක තියාගෙන skills improve කරගන්න. හරි knowledge එක ගන්න ගමන් knowledge එක ඔයාගේ ඇඟට ඔලුවට දාගන්න ගමන් skills improve කරගන්න. knowledge plus skills එතකොට එනවා සමානයි මොකද්ද? success. හරි අනිවාර්යෙන් ওই දෙකම තියෙනවා. උපාධි කොච්චර තිබුණත් skills නැති අය වෙනවා. skills කොච්චර තිබුණත් දැනුම නැත්නම් ඒත් වැඩක් නෑ. මට උගන්නන්න පුළුවන් වෙලා හරියන්නේ නෑ. මට දැනුම තියෙන්න ඕනේ. මට දැනුම තිබුණාට වැඩක් නෑ. මට උගන්නන්න පුළුවන් වෙන්නත් ඕනේ. වැඩක් වෙන්න නම් knowledge plus skills දෙකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් තමයි සමහර වෙලාවට හරි කොළඹ කොටුව ස්ටේෂන් එක ගාවට ගිහිල්ලා රස්සාදියව කියලා කෑ ගහන්න වෙන්නේ. හරි මනස නිරවුල් කරගන්න. මනස හරිද අවුල් කරගන්න දේවල් වලින් මිදෙන්න. හරි පැහැදිලි. අධික කිසිම දෙයකට ඕනවට වඩා ඇබ්බැහි වෙන්න එපා. හරි නේද? ක්‍රීඩාවල ස්කිල්ස් වලට උනත් ඒ තරඟ වලට ඒවට යන්න හැම වෙලේම අධ්‍යාපනය කියන කොල්ලෝ තියාගන්න. හරි හොඳයි. දැන් අන්තිමකට පාඩම් කරනවා මතක හිටින්නේ නැහැ. පාඩම් කරන විදිය දන්නවද දැන්? ඔය ළමෙක් නම් මෙන්න පාඩම් කරන විදිය දන්නවනේ. මේ විදිහට පාඩම් කරන විදිය. පාඩම් කරන විදිය කියලා දෙන්නේ පාඩම් ටයිම් ටේබල් එක මේ. මෙන්න දවසට පාඩම් කරන විෂයන් දෙකයි. දවසට විෂයන් 10ක් පාඩම් ගන්න එපා කරන්න බෑ. කරන්න පුළුවන් වැඩ කරමු අපි. බෑ. මෙන්න පාස් පේපර් කරන අන්තිම දවස් දෙක මේක සෙන්සුරාදා දිනම් වෙන්න ඕනේ නැහැ. මේක කැමති දවස් දෙකක්. ඔයාට අනුව හදාගන්න. තේ බොන ඒවා, වොස්රූම් යන ඒවා, බත් කන ඒවා, නැන්දෑගේ දෙත්ත දුවන ඒවා, බස් එකේ නගින ඒවා, ස්කෝල්ට ඒවා මෙතෙන්ට දාලා නැහැ. ඒවා දාගන්නේ නැහැ. ටයිම් ටේබල් එක කියන්නේ පාඩම් කරන වෙලාව විතරයි. වෙන ගිහින් මලවල අපිට වැඩක් නැහැ. ඔයා ටයිම් ටේබල් එකක් හදුවා කියලා හැමදාම 4යි 10ට තේ බොන්න පුළුවන්ද? බෑ. හැමදාම 3යි 20ට ටොයිලට් යනවද? නෑ. ෂික්. මොනවද ඒ? හරි. ඒ වැඩක් නැහැ. හරි. ඒවා හරි. ඔන්න අන්තිමේකට එමු. අන්තිමේක තමයි අද ඊට පස්සේ ළමයි කියපු ප්‍රශ්න කීපකුත් කතා කරන්න. පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. පාඩම් ඔන්න පූර්ව යකුසල්. පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. හරි. පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. හොඳම එකක්. පාඩම් කරාට මතක ඒක නම් පිස්සුම හැදෙනවා. නේද? මතක නැහැ. හරි. කුමාර සංගකාර හොයලා තියෙනවා. කුමාර සංගකාර සහ මම. අපි දෙන්නටම ක්‍රිකට් ගහන්න පුළුවන් නේ. අපි දෙන්නටම ක්‍රිකට් ගහන්න බැට් එකක් අල්ලලා එන බෝලෙට වනනවනම් ක්‍රිකට් ගහන්න පුළුවන් නේ උට. කුමාර සංගකාරටයි ප්‍රවාට්ටයි දෙන්නටම ක්‍රිකට් ගහන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු. හොඳ ප්‍රොෆෙෂනල් බෝලර් කෙනෙක්. හරි. හොඳ ක්‍රිකට් කෙනෙක්, හොඳ බෝලර් කෙනෙක්. පැයට 130 විතර 40ක වේගෙන් දාන හොඳ බෝලර් කෙනෙක්. බෝල් දානවා. කුමාර සංගකාර ඇවිල්ලා ලෙජන්ඩ්. ප්‍රභාත් උදයකාන්තත් ලෙජන්ඩ්. හැබැයි ක්‍රිකට් වල ලෙජන්ඩ් දෙන්නටම ක්‍රිකට් ගහන්න පුළුවන්. හැබැයි මේකෙදී ප්‍රොෆෙෂනල් බෝලර් කෙනෙක්ට එක තැන ඉඳලා හයක් ගහන්න පුළුවන්. එක තැන ඉඳලා දඟලන්නේ නැතුව හයක් ගහන්න පුළුවන්. ලස්සනට දනිසනව ලස්සන කවර් ඩ්‍රයිව් එකක් ගහන්න පුළුවන්. හරි නේද? ලස්සන කට් එකක් ගහන්න පුළුවන්. කට් කෙනෙක් ගෑනු ළමයි දන්නේ ක්‍රිකට් වල ෂොට් කීපයක් මම කිව්වේ. තියෙනවා කවර් ඩ්‍රයිව් තියෙනවා. හරි නේද? මේ කට් බෑක් කට් තියෙනවා නේද? එහෙම තියෙනවා නේ. ඩිෆෙන්ස් තියෙනවා. වගේ තියෙනවා නේ. ප්ලේට් කට් තියෙනවා. වගේ තියෙනවා. පැටල් ස්වීප් තියෙනවා. ස්වීප් තියෙනවා. වගේ තියෙනවා. හරි. එතකොට හොඳ බෝලර් කෙනෙක්ට එක තැන ඉඳලා හයක් ගහන්න පුළුවන්. සංගකාරද ප්‍රභාත්ද? සංගකාරද. ඇයි? මම ගහන්නේ පොල් අඩි, මෙයා ගහන්නේ ටෙක්නික් වලට. මෙයා මොකද කරන්නේ? එන බෝලේ බලලා හරි හොඳට එයාගේ එක්ස්පීරියන්ස් එක වැඩි, හොඳ ටෙක්නික්ස් දන්නවා. එයා දැන් අපේ ටීම් එකේ ඉන්න පැතුම් නිසංක හොඳ ටෙක්නික් ගහන ප්ලේයර්ස්ලා නේද? කුසල් මෙන්ඩිස් හරි නේද? අපි දැකලා තියෙනවා ප්ලේ කරනකොට. හරි නේද? හැබැයි පස්සට යනකොට සමහරව අපි දැකනවා පොල් අඩි. S2 පියාගෙන මෙන්න මේ S2 ගාන ආයෙ ගා.
ප්‍රභාත් උදයකාන්ත කියන්නේ පොල් අඩි. එයා හොඳ එල්ල ගහන්න දාන්න. කෝලේ උඩ දාලා ගහන්න ගුවත් ගහයි සමහරවල්. හැබැයි ප්‍රොෆෙෂනල් පාස් බෝලර් හොඳ ෆේස් කෙනෙක්ට 6ක් ගහන්න පුළුවන්. සංගක්කාට එයා ටෙක්නික්ස් දන්නවා. තාක්ෂණය දන්නවා. තාක්ෂණික ක්‍රමය දන්නවා යා. මම තාක්ෂණික ක්‍රමය දන්නේ නැහැ. මම එන බෝලෙට ගහනවා එළින් විකට් එක වදිනවා. ඇයි මම ටෙක්නොලොජි එක දන්නේ. ටෙක්නිකල් පාර්ට් එක දන්නේ. නම් පාඩම් කරාට මතක හිටින්නේ නැති වෙන්න හේතුව ටෙක්නික් වලට පාඩම් කරන්නේ නැතිකම. ටෙක්නික්ස් වලට පාඩම් කරන්නේ. හරි ටෙක්නික්ස් ඔයා දන්නේ නැහැ. අත්ත කතාව එක ටෙක්නිකල් පාර්ට් එක මේක දන්නේ නැහැ. ඒ නිසා ඔයාට හරි මම ප්‍රභාත් ඇයි බැරි වුනේ මම තාක්ෂණික ක්‍රමය දන්නේ නැති. එහෙනම් පාඩම් කරන්න මතක හිටින්නේ නැත්තේ තාක්ෂණික දෝෂ තියෙනවා පාඩම් කිරීමේ. තාක්ෂණික දෝෂ. හරි ටෙක්නිකල් ඉෂුස් කියලා අපි කියනවා. තාක්ෂණික දෝෂ තියෙනවා පාඩම් කිරීමේ තාක්ෂණික දෝෂ. හරි. හරි. ඒ මොනවද තාක්ෂණික දෝෂ පාඩම් කිරීමේ? සමහරු මොකද කරන්නේ? අර භගවත් ගීතිකාව කියන ගාලා කෑ ගහලා පාඩම් කරලා ටිකයි. එහෙම බෑ. හිතන්න පාඩම් කරනවා නම් පැටියෝ ඒ පාඩම් කරන එකත් එක්ක කෙටි සටහන සෑදිය යුතුයමයි. සිංහලෝවාද සූත්‍රයේ තියෙන කොළ දෙක අරගෙන කෑවක් වැඩක් නෑ අච්චු පොතේ ෂෝට් නෝට් එක හදන්න නැත්තම්. පාඩම් කරන ගමන් පාඩම් කරලා ඉවර වෙලා ඔයාගේ මනසින් ඔයා ෂෝට් නෝට් එක හදන්න ඕන. ඔන්න අපි තුන් නිකන් 18 කරලා කියලා 18 කරලා පාඩම් කරනවා. සර්ගේ නෝට් එක පාඩම් කරනවා. ඒ වගේම සර් කවියෙන් සින්දුවෙන් කියලා දීලා තියෙන ඉතිරෙන්. ආමේ ඒකනේ ගොඩක් ළමයි නම්බර් එක දාලා ඔයාගේ ග්‍රේඩ් එක මෙන්න මේකට දාලා ගෲප් එකේ ඉල්ල ගන්න පැටියෝ. ඔයා අලුත් ළමෙක් නම් 0.74යි 334යි 20යි 81 20යි 81 මේකට WhatsApp message එකක් දාලා ඔයාගේ ග්‍රේඩ් එක අපේ ගෲප් එකේ ඉල්ල ගන්න. අපි ඒ ගෲප් වලට ඔයාට මගේ පැත්තෙන් ඉතිහාසෙ මම ගන්නන්නේ. ඒවා රෙකෝඩින්ග්ස් ඒවා දීලා ඔයා වාරි භාග සූදානම් කරන සෙමිනාර් සෙට් එකක් තියෙනවා. ඒකට ඔයාව දැනුවත් කරනවා සියලු දේවල්. අපි යන සියලු දේවල් ප්‍රෝග්‍රෑම් වල දැනුවත් කරනවා. මේක WhatsApp message එකක් දාලා ඔයාගේ ග්‍රේඩ් එක දාලා ඔයාගේ ගෲප් එකේ ඉල්ල ගන්න. මම channel එක first comment එකේ attach කරලා දානවා. ඒක follow කරන්න. අපි channel එකේ දැන් ළමයි ගොඩක් එකතු වෙලා ඉන්නවා මේ වැඩසටහන වලට. හරි. ඒක follow කරන්න නැත්නම් බෑනේ පැටියෝ. connect වෙන්න එපා අපි දෙන්න. අපි දෙන්න ලස්සනට connect වෙලා ඉන්නවා. හරි. පුතේ අද 10 වසරේ සිද්ධාන්ත පන්තිය අද පැවැත්වෙන්නේ නැහැ. හරි. ඒකට දාන්න මම ටයිම් එකක් මේ 18 වෙනිදා පවත්වමු. හරි. හරි. අද 10 වසරේ තියරි පන්තිය වෙලාව මේ අරගත්තේ හේතුව නේ. හරි. ඒ නිසා ඒ ළමයිට 18 වෙනිදා හෝ 17 වෙනිදා පන්තිය කරමු. හරි. කෙටි සටහන්. ෂෝට් නෝට් එක හදන්න. ටෙක්නිකල් පාර්ට් එක ෂෝට් නෝට් එක හදන්න. මේ අන්තිමට කියන්නේ. ඊට පස්සේ පාඩම් කරපු ඒ වගේ පාස් පේපර් ටික කරන්න ඕනේ. පාස් පේපර් ටික කරන්න ඕනේ. අසුකි ඇයි? ඇයි? එතකොට පාඩම් කරපු එක ඵලදායීද කියලා බලන්නේ මෙහෙමනේ. නේද? නේ? දැන් අර වයිල් කුක්කුක්. හරි. වයිල් කුක්කුක් නේ? එයා මිලියන 10ක් ගෙවුවනේ. මිලියන 10ක් මම දන්නේ. මිලියන 10 මිලියන 100ක්ද මම දන්නේ බං. ඒ වගේ ගාණක් ගෙවුවා. එයා කොහොමද ලංකාවේ වැඩිම සබ්ස්ක්‍රයිබර්ස් ඉන්න YouTuber. එයාගේ කතාවත් මම අහුවා ප්‍රෝග්‍රෑම් එකේදී. ඊටාම හොඳයි. ඊටාම හොඳ මොටිවේෂන් එකක් අපිට. හොඳ කතාවක්. එයා හොඳ නේ ප්‍රොෆෙෂනල් මට්ටමේ. හරි. දැන් level එකකට අවිල්ලා තියෙන. දැන් එයා නේද? එයාට රෙස්ටෝරන්ට් එකක් දැන් කොළඹ වල තියෙනවා. හරි. හරි හොඳයි. සුපිරි ගේමක් ඈ. next level. එහෙම තමයි වෙන්න ඕනේ. හරි. මම කියන්නේ එයා කෑම එක හදලා කාලා, කෑම එක හදලා පොඩ්ඩක් කාලා කළා කරනවා. මොකද්ද එහෙම කරනවා? කළා කරනවා. රස විඳිනවා. ඒක රස විඳලා පර්ෆෙක්ට්. මේක මරු. එයා රස විඳිනවා. ඒක කාලා පොඩ්ඩක් රස විඳලා යමයි. පාඩම් කරලා ඒකේ ඵලදායීතාවය ඒක ඇඟට වැදුනද කියලා බලන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. සිංහලෝවාද සූත්‍රේ පාඩම් කරලා නැත්නම් නිව්ටන් නියම පාඩම් කරලා නිව්ටන් නියම වලින් හැදලා තියෙන ප්‍රශ්න ටික කරන්න බැහැ නම් ඔයා වැඩක් නැහැ. ජ්‍යාමිතිය ගණන් ටික හදලා ජ්‍යාමිතිය පාස් පේපර් එක කරන්න බැහැ නම් ආ ෆේල්. හරි. නේද? කොමර්ස් වල මොනවා හරි ගිණුම් හදලා ඒ ගිණුම් ගණන් ටික හදලා පාඩම් කරලා ඒකෙන් අදාළ ප්‍රශ්න ටික කරන්න බැහැ නම් ෆේල්. හරි. උරාසි වල සංධි ඒකේ ආණ්ඩු ක්‍රම ටික බලලා ඉවරලා ඒකේ ප්‍රශ්න ටික කරන්න බැහැ නම් ෆේල්. ඉතිහාස සිතියම් මාක් කිරීමේ අපේ වීඩියෝ තියෙනවා බලන්න සින්දුවේ කවියෙන් සිතියම් ලකුණු කරපු එක. ඒක වල පෞගේ විභාග ප්‍රශ්න ටික කරන්න බැහැ නම් ආ ෆේල්. මාක් ෆේල් වත් ෆේල්. ගුරුවරුත් ෆේල් දරුවොත් ෆේල්. පාඩම් කරන ගමන් ඔයා පාස් පේපර් ටික කරන්න. එන්න මතක එතකොට මතක හිටින්න පටන් ගන්නවා. මොළය නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒ මොළයේ ස්නායු කොයි වෙලෙත් අපි උත්තේජනය කරලා තියාගන්න ඕනේ. හරි. ඒ තමයි. එයාට අමතක වෙන්න දෙන්න බෑ. අපි ෂෝට් නෝට් හදනවා. හරි. අපි පාස් පේපර් ටික කරනවා පාඩම් කරලා තියෙන ගමන්. ඊට පස්සේ හරි. කරන එක ආසාවෙන් කරන්න ඕනේ. ගොඩක් ළමයි සමහර පන්ති වලට යන්නේ අම්මලා යවනවා. දැන් තුපමද පන්ති නේද? අනේ බෑ මේ පන්තියට යන්න එපා. මේ පන්තියට යන්න කැමති නෑ. ලැහැත්තිය. ඒවට කමන්නේ පන්ති බලන්න. අනේ යනවට යනවා. කියනවට යනවා. සමහරවිට ළමයි පාඩම් කරන්න යන්නේ අම්මගේ බැනුම් අහලා තාත්තගේ බැනුම් අහලා. තාත්තා අම්මලා ඇවිල්ලා අහනවා. පුතේ ඔබ පාඩම් කරන්නේ නැද්ද? දැන් පොඩි භාගයක් කියලා එකක් තියෙනව නේද? පන්ති නම් බැලුවොත් ඔබ යනවා. ඔය වැඩ කරන්නේ නැද්ද? ගිහලා වැඩ කරපියව. අන්න ඔයා අකමැත්තෙන් යන්නේ එතකොට. හරි? අකමැත්තෙන් යන්නේ ඔයා එතකොට. ඔයා එතකොට යන්නේ හිටපියව උඹලා දෙන්නම. හරි? කරවන්න පාඩම්. අන්න එහෙම යන්නේ ඔයා. එහෙම අම්මයි තාත්තයි ඔයාව රජ කරවන්න උත්සාහ කරන්නේ. ඒක ඔයා ඒක දුරතාවයක් විතර දකින්න එපා. හරි? එහෙම තමයි. හරි? මතක තියාගන්න උණ දේවල් තිත්තයි. උණ දේවල් ටිකක් තිත්තයි යෝනේ. කරවිල ගුණයි. හැබැයි කණ්ඩ අමාරුයි. යා දරන්න අමාරුයි. මතක තියාගන්න. හරි? උණ දේවල් තිත්තයි පුතේ. කුරක්කම් රොටි කුරක්කම් කැඳ මොනවද තිත්තක් ටිකක් අමාරුයි. හැබැයි කුරක්කම් ගුණයි ඈ. හරිද? හරි. නිසා මතක තියාගන්න. හරි? ගුණ දේවල් අමාරුයි. දරා ගන්න අමාරුයි. උපදේ සම්මත දෙනකොට තාත්තා දෙනකොට වැඩ කරපියව දුවපියව පාඩම් කරපියව කියනකොට අමාරුයි. දරන්න බෑ. යහපත් දේවල් දරන්න අමාරුයි. කමන්නේ අමාරුවෙන් දරා ගන්න කමක් නෑ. හරි මම පාඩම් කරනවා. ආසාවෙන් යන්න. ළමයි ප්‍රශ්න අහනවා සර් අම්මලට කොච්චර කරක් මදිනේ? ඒ අම්මලා කියන්නේ ඔයා කොච්චර ඉහළට ගියත් ඒ දෙන්නට මදි තමයි. ඒකනේ කොයි වෙලෙත් කරපන් කියන්නේ. ඔයා රජ වුණත් ඒ දෙන්නට මදි. රජ වුණොත් කියයි පුතේ රජ වෙන්න එපා ඔබ සක්විති රජ යන්. එමයි අම්මලා. එමයි තාත්තලා. රජ වුණොත් කියයි පුතේ ඔබ රජ නෙවෙයි සක්විති රජ යන්. තව කරපන් කියලා. එමයි අම්මා. හරි. නේ? එමයි අම්මා. හරිද? සක්විති රජ වුණොත් කියයි පුතේ ඔබ දිව්‍ය ලෝකෙ හරි ඵලයන්. එහෙම තමයි අම්මලා. ආසාවෙන් කරන්න. ආසාවෙන් වැඩි කරන්න. ආසාවෙන් කරන්න නැතුව මේක ලියන්නේ. හරි ඒකයි මම කිව්වේ පාඩම් කරද්දී මතක හිටිනවා ඒක අර දැවෙන ආශාවක් අපි කියනවා කෙටියෙන් BS BD කියලා කියනවා මේකට බර්නින් ඩිසයර් එකක් කියලා කියනවා
බර්නින් කියන්නේ දැවෙනවා, ඩිසයිර් එක ආසා, බර්නින් ඩිසයිර් එකක් කියලා. ඒ විදිහට වැඩ කරන්නේ. හරි. හරි. පාඩම් කරලා මතක හිටින්නේ නැති දේවල් වලට මේ විසඳුම් අන්තිම එක අර මම කලින් කිව්වා වගේ. හරි. එක දෙයක් ફોකස් කරන්න. හරි. බාහිර දේවල් වලින් ඔළුව ඉවත් කරගෙන, මනස ඉවත් කරගෙන වැඩේ කරන්න. එතකොට පාඩම් හිටිනවා. අනික පාඩම් කරපු දේවල් යලි ආවර්ජනය කරන්න. යලි ආවර්ජනය කරන්න. ඔයා ඉස්සෙල්ලා දැනගන්න ඔයා කවුද? සමහර ළමයි ඉන්න පාඩම් කරපු ගමන් ඩෝන් ගාලා උඩට යනවා. ඒ පෙරාත්ම වල කුසල. සමහර ළමයි ඉන්න පාඩම් කරාට ටිකක් අමතක වෙනවා. ඒ ළමයි පෙර කරපු අකුසල් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා හරි ට්‍රැක් එකකට වැටිලා ඔයාට අර ලෙවල් එකටපත් වෙන්න පුළුවන්. දිගට පාඩම් කළා දෛවයට අභියෝග කරන්න පුළුවන් නෑ. දැන් මට නියමයට මතක හිටිනවා. පුළුවන් නම් දෛවය ඇවිල්ලා සරදම් කරලා පෙන්නපල්ලා උඹලට සරදම් කරනවා අපි. හරි මතක තියාගන්න. නිසා දෛවයට ඔයාට සරදම් කරන්න දෙන්න එපා. ඔයා දෛවයට සරදම් කරන්න. අපි හැමෝම මේ ගේමට ඇවිල්ලා තියෙන එහෙම අඩු තැනින් පොඩි තැනින් පටන් අරගෙන සමාජ ප්‍රතික්ෂේප වීම විඳලා සමාජ අසාධාරණකම් වලට මුහුණ දීලා හරියට තුන් වේලා කන්න නැතුව හරි එහෙම මහන්සි වෙලා බයිසිකල් වල තෙමි පයින් තෙමි වැස්සට තෙමි ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා උගන්නලා පයින් ගිහිල්ලා උගන්නලා බයිසිකලේ ගිහිල්ලා උගන්නලා බයිසිකලේ තෙමි ගිහිල්ලා උගන්නලා හරි බයිසිකල් තල්ලු කරගෙන ඇවිල්ලා උගන්නලා ටියුට් දෙක තුන print කරගෙන ගිහිල්ලා උගන්නලා අද මේ ලංකාවට මෙහෙම උගන්නන්නේ හරි මතක තියාගන්න ඒ නිසා හරි මේ මොරාල් එක තියෙන්න ඕනේ ඔය ඔක්කොමත් එක්කම හදාගන්න මාර මොරාල් එකක් හරි හෙට අලුත් අවුරුද්ද මෙන්න මගේ සැලැස්ම පුතේ වැඩ කරන්න මෙහෙම කරලා කියලා උඹලට වෙයි නම් පුතේ මන් දන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා මේක මම මාසයක් දඟලලා මේ වැඩසටහන හදාගත්තු උඹ වෙනුවෙන් හරිද මෙන්න වැඩේ තියෙනවා ඇයි මම මේ නමයක් ගන්න ප්‍රෝග්‍රෑම් එක වාඩ කරේ වා වෙනුවෙන් ඔයාව ගොඩ දාන්න ඔයාට කිලු පලන් දන්න ඔයාව රජ කරවන්න ඔයාගේ හීන දිනවන්න ඔයා වෙනුවෙන් මම ඉන්නවා කියලා පෙන්වන්න හොඳ මෙහෙවන්නෙක් හොඳ නායකයෙක් හොඳ ලීඩර් කෙනෙක් හොඳ ගුරුවරයෙක් හොඳ සහෝදරයෙක් හොඳ මඟ පෙන්වන්නෙක් වෙන්නම් කියන පොරොන්දුවෙන් තමයි මම මේක පටන් ගත්තේ මම ඔයාට මාර ආදරෙයි මේ ඔක්කොම ඇතුලේ තියෙන මම ඔයාට තියෙන ආදරෙයි මම ඔයාට මාර ආදරෙයි පුතේ ඒ ආදරේ තමයි මේ වැඩසටහන ඇතුලේ තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි හරි නේද අපි කවදාවත් ඇහැට දැකලා නැති වෙන්න පුළුවන් හරි නමුත් මේ ආදරේ සදාකල් තියෙන ආදරයක් මේ ආදරේ හරි මේ කුතුහලය උඹලා දිනයි කියලා බලන් ඉන්න ආසාව මේ තියෙන්නේ මේ ආසාව සංසිඳිලා අපේ නෙතට කඳුලක් එන්නේ මගේ රත්තරන් පැටියෝ උඹලා තව අවුරුදු 6කින් 7කින් විතර මේ රටේ ලෝකේ සමාජයේ ඉහළම තැන්වලට ගිය දවසට සර් මම අද ඉන්නේ මෙතන හරි සර් මම මේ කම්පැනි එකේ ආවල් කම්පැනි ඇකවුන්ටන්ට් සර් මම මෙතන මොරටුව කැම්පස් එකේ ඉංජිනේර් ෆැකල්ටි හරි සර් මම ලෝ කොලෙජ් සිලෙක්ට් වුණා හරි සර් මම පේර මෙඩිසින් සිලෙක්ට් වුණා සර් එකක් පිළිවෙට්ටම මට කියනකොට සර් මම මෙඩිකල් ඩිග්‍රී ඉවරයි මම දැන් ડોක්ටර් කෙනෙක් සර් මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් දැන් සර් මම ඉන්නේ ඔසී වල දැන් අපි ෆැමිලි එකම ඔසී ගිහිල්ලා ඉන්නේ සර් මම සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් හරි සර් මම පයිලට් හරි පයිලට් කෙනෙක් මම ආවල රටේ පයිලට් කෙනෙක් නැත්නම් සර් මම ශ්‍රී ලංකාවේ එකේ පයිලට් කෙනෙක් හරි ශ්‍රී ලංකා එයාලයින් එකේ මොකක් හරි මම ඔයා හොස්ට් කෙනෙක් හරි සර් මම ආවල මේ හොස්පිටල් එකේ වැඩ කරන්නේ දැන් හරි ඒව ලස්සන වචන ටික අහන්න අපි ආසයෙන් බලන් ඉන්නවා හරි